තරගාවලියක් දින තරගාවලියේ වීරවරිය වුණු චමරි අතපත්තුව අපි දන්නවා විමෙන් CPL එක කැරබියන් ප්‍රීමියර් ලීග් එක වෙස්ට් ඉන්ඩීස් වල තියෙන විමෙන් CPL එක පැවැත්වුණා. එහිදී අවසාන මහා තරගයේ ජයග්‍රහණය කරන්න බාබිඩෝස් රොයල්ස් කණ්ඩායම ඒ තමයි චමරි අතපත්තුව නියෝජනය කරන බාබිඩෝස් රොයල්ස් කණ්ඩායමට හැකියාවක් ලැබුණා. ඉතින් මම මේ තරගය ගැන පොඩ්ඩක් කතා කරන්නම්. ගානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමත් එක්ක තමයි ක්‍රීඩා කරන. ගානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම ලකුණු 136 ලබා ගන්නේ කඩ තුනක් දැවි යනවා. එහිදී මේ පාර චමරිට ලොකු දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. පන්දුවෙන් පන්දු වාර දෙකයි ලකුණු 11යි කඩු ලබා ගන්නේ නැහැ. එතකොට මේ ඉලක්කය ඒගොල්ලෝ සපුරා ගන්නවා. පන්දු වාර 19 පන්දු 4ක් අවසන් වෙලා ලකුණු 137ක් කඩලු 7ක් දැවි කියලා ලබා ගන්නවා. ඉතින් අවසානයේදී කඩලු 3ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ වගේම තමයි චමරිට මෙතන ලබා ගැනීමට හැකි වෙනවා ලකුණු 25ක් ආරම්භ ප්‍රතිකාරණ විදියට පන්දු 20කින්. ඉතින් චමරි චැම්පියන්ස්ලා වෙනවා. චමරිගේ ටීම් එක චැම්පියන්ස් වෙනවා. හැබැයි මේ තරගාවලියේ වීරවරිය ඔව් ඒ චමරි අතපත්තු විශිෂ්ට විදියට perform කරලා තිනවා. කතා කරොත් එහෙම මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය තමයි චමරි අතපත්තු. තරඟ 5යි ඉනිම් 5යි ලකුණු 194යි ඇවරේජ් එක 30.8යි බිඳුව. ඉතින් වැඩිම ලකුණු ලාභිනිය තරඟ 5කින් ලකුණු 194ක් ගහලා තිනවා. ඇවරේජ් එක 30.8යි බිඳුවයි. ඒ වගේම තමයි all round performance එක මේක මම හිතන්නේ විශිෂ්ට දෙයක්. ඔව් තරගාවලියේ තුන්වෙනි වැඩිම කඩලු ලාභිනිය තරඟ 5යි පන්දු වාර 12යි කඩලු 7යි ඇවරේජ් එක 9.4 තුරයි. ඉතින් ලෝරා හැරිස් දෙවෙනි ස්ථානයේ අරන් ඉන්න පන්දු වාර 18ක් දාලා තියෙන කඩලු 8යි අරන් තියෙන. ඒතර තා පන්දු වාර 6ක් චමරි දැම්ම නම් අනිවාර්යයෙන්ම කඩලු දෙකක් ලබා ගන්න තිබ්බා. ඒ වගේම තමයි අසුමි මුනිසා තමයි වැඩිම කඩලු ලාභිනිය තරඟ 5යි පන්දු වාර 20ක් යොමු කරලා තියෙනවා. කඩලු 8ක් අරන් තියෙනවා. ඉතින් චමරිට ওই පන්දු වාර 8ක් තිබ්බා නම් ඔය කඩලු දෙක ගන්න මහලු දෙයක් නෙමෙයි. ඒක තමයි ඒකේ ඇවරේජ් එකම පේනවා 9.4යි 3යි. අශ්මිකේ 14.75යි 5යි ලෝරා හැරිස්ගේ 16.3යි. ඉතින් ඇවරේජ් එකෙන් අපිට කියන්න පුළුවන් චමරි කොහොමද perform කරලා තියෙන්නේ කියලා. ඉතින් විශිෂ්ට performance එකක් චමරිගෙන් බලා ගන්න හම්බුණා. ඉතින් තරඟ 5න් මම හිතන්නේ තරඟ 3ක දැන් ගායනා ඇමසන් වොරියර්ස් බාබ්ඩීස් රොයල්ස් ක්‍රීඩා කරපු තරඟ ෆස්ට් ස්ටේජ් එකේ ඒගොල්ලෝ ක්‍රීඩා කරන පළවෙනි තරගයේ ගානා ඇමසන් වොරියර්ස් එක්ක ඒ තරගයේ ජයග්‍රහණය කරනවා. චෙනෙලි හෙන්රි තමයි තරගයේ වීරවරිය බවට පත්වන්නේ. ඒතර බාබිඩෝස් රොයල්ස් කණ්ඩායම දෙවෙනි තරගයේ ක්‍රීඩා කරනවා ටිම්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමත් එක්ක. ඒ තරගයේදී තරගයේ වීරවරිය බවට පත්වන්නේ චමරි අතපත්තු ලකුණු 14ක් ලබා ගන්නවා පන්දු 12කින්. ඒ වගේම පන්දුවෙන් තමයි යගේ දස්කම් දක්වන්නේ. විශිෂ්ට පන්දු වීමක් පන්දු වාර 3යි එකන ලකුණුරයි ලකුණු 7යි කඩලු 4යි. ඒ පන්දු වීමට තරගයේ වීරවරිය බවට පත්වනවා. එයා ඒ තරගයේදී එතකොට ඊළඟට ඒගොල්ලෝ බාබිඩෝස් රොයල්ස් ක්‍රීඩා කරන තුන්වෙනි තරගයේදී තරගයේ වීරවරිය බවට පත්වන චමරි අතපත්තු. ඒ තරගයේදී එයාට හැකියාවක් ලැබෙනවා පිටතෙන් ලකුණු 37ක් ලබා ගන්න පන්දු 42කින්. ඒ වගේම හැමදාමත් වගේම all round performance එකක් තමයි කරලා තියෙන්නේ. පන්දු යැවීමෙන් කතා කරොත් එහෙනම් පන්දු වාර 4යි එකනේ ලකුණුරයි ලකුණු 25යි කඩලු 3යි. ඉතින් ඒක ඒ තරගයේදී තරගයේ වීරවරිය බවට පත්වන්නේ යගේ all round performance ඉඳ කලින් තරගයේදී පන්දු යැවීමෙන්. ඊට පස්සේ බාබිඩෝස් රොයල්ස් ක්‍රීඩා කරපු ඊළඟ තරගයේදී චම්මිට හැකියාව ලැබෙනවා ආයෙ පාරක් තුන්වෙනි ඒගොල්ලෝ ක්‍රීඩා කරපු හතරවෙනි තරගයේදී තරගයේ වීරවරිය බවට පත්වන්න ඒ පිටෙන් ලකුණු 89ක් ලබා ගන්න පන්දු 71කින්. ඉතින් පන්දුවෙන් මම හිතන්නේ ලොකු දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. පන්දුවෙන් අපි කතා කරොත් එහෙම පන්දු වර දෙක ලකුණු 18යි. ඒ වගේම තමයි අවසාන තරගයේදීත් මික්ස් performance එකක් තමයි යන්නේ. ඉතින් තරග 5ක් ක්‍රීඩා කරලා තියෙන චමරි තරග 5න් තරග 3ක වීරවරිය බවට පත් වෙනවා. තරග දෙකක් යාගේ all round performance ඉඳ එක තරගයක් පිටිකරණේ හින්දා. එතකොට තරගාවලියේ වීරවරිය බවට පත් වෙන චමරි අතපත් වෙන හැකියාවක් ලැබෙනවා. විශිෂ්ට performance එකක් එක්ක. ඉතින් මේක ඇත්තටම හොඳ සයින් එකක් අපේ ඉස්සරහට. චමරි දැන් රිටයර් වෙන ළඟයි. ඉතින් අපි හිතමු චමරි අක්කට අතාක්කට ඉතාමත් හොඳට perform කරන්න පුළුවන්. ඒක ලංකාවටත් මේ විදිහට හොඳට perform කරලා අපිට තියෙන ඉස්සරහට එන ඒ කුසලාන් ටික ලබා ගන්න පුළුවන් වෙයි කියලා